කාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යං කෝපනේතං සාරිපුත්ත සම්මා වදමානෝ වදීය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති මමේව තං සම්මා වදමානෝ වදීය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති පින්වත්නි අද මේ විශේෂ ධර්ම දේශනාව පවත්වන්නේ මේ ධර්ම දේශනාවේ පින්කමේ දායකත්වයේ දරන අකිල මල්වත්ත මහත්මයාගේ විශේෂ ආරාධනාවක් අනුව ඒ මහත්මයාගේ උපන්දිනය නිමිති කරගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනාවේදී අපට ආරාධනා කළ මහා සීහනාද සූත්‍රය මාතෘකා කරගෙන මේ ධර්ම දේශනාව පැවැත්වුවොත් හොඳයි කියලා. ධර්ම ශ්‍රවණාබිලාෂී මේ පින්නතුන්ගේ බලාපොරොත්තුව අනුව මේ ධර්ම දේශනාව සඳහා අපි මේ මජ්ක්‍ධිම නිකායේ මුල් සූත්‍ර 50ට අයත් මූල පණ්ණාසකයේ මහා සීහනාද සූත්‍රය මාතෘකාව හැටියට එහි පාඩයක් මේ වෙලාවේ ඉදිරිපත් කළේ. බොහෝම ධර්ම කාරණා විස්තර වෙන මේ සූත්‍ර දේශනාව සෑහෙන තරම් සංක්ෂිප්තව ඒකම සියලුම කාරණා ඇතුළත්ව මේ පැයක් පමණ කාලය ඇතුළත පැහැදිලි කර දෙන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. සීහනාද කියලා කියනකොට මේ පිරිසට තේරෙනවා මොන විදිහේ නාදයක්ද කියලා. දැන් කැලේ ඉන්න සතුන් අතරේ බොහොම එඩිතර බොහොම බර හඬක් නගන්න පුළුවන් සතා හැටියට සලකන්නේ සිංහයා. ඒ සිංහයාගේ නාදය ඇහෙනකොට අනිත් සතුන් ටිකක් ඇඹරිලා පැකිලිලා නැමිලා ඉන්න ගතියක් තියෙනවා. ඒ සිංහයාගේ තියෙන කායික ශක්තිය අනුව ඒ හඬේ තියෙන බර බව අනුව බුදුරජාණන් වහන්සේගේ හඬත් බොහොම පිරිස නැමෙන ගතියක් ඇති වෙනවා. ඒ ශක්තිය උන්වහන්සේට ඇති උනේ ආධ්‍යාත්මිකත්වයෙන් ලබාපු උසස්කම නිසා. උන්වහන්සේගේ ආධ්‍යාත්මික ගුණවගාව තුලින් ඇතිවෙච්ච විශාරද ශක්තියක් විශාරද ඥානයක් තියෙනවා. ඒ විශාරද බව තුලින් උන්වහන්සේ ප්‍රකාශ කරන ශබ්දය ඇහෙනකොට ඕනෑම කෙනෙක් ඊට අවනත වෙනවා.
මේ දේශනාව උන්වහන්සේ කරන්නේ ඔය උන්වහන්සේ ලබාපු මහා ශ්‍රේෂ්ඨ ඥානයේ පදනම් කරගෙන ඇතිවෙච්ච විශාරදත්වයේ තුලින්. ඒ නිසා මේ දේශනාවට කියන්නේ මහා සීහනාද සූත්‍රය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර බිහි කියන නගරය අසල ඒ නගරේ බටහිර පැත්තෙන් තිබිච්ච වනයේ වැඩ වාසය කරන අවස්ථාවක්. ඒ වෙලාවේදී මේ සුනක්කත් කියන පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි දෝෂාරෝපණයක් කරනවා. නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂු. ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ට ඔය කියන විදිහේ මිනිස් කමට මනුෂ්‍යත්වයට වඩා ඉහළ ඥාන ශක්තියක් ඇත්තේ නැහැ. ඔය හිතන තරම් ඉහළ පෙළේ ඥාන ශක්තියක් ඇත්තේ නැහැ මිනිස් ශක්තියට වඩා ඉහළ. නමුත් තක්ක පරියාහත ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බොහොම තර්කානුකූලව යමක් කියන්න දන්නවා. ඒක බොහොම බොහොම විමර්ශනශීලී බවක් තියෙනවා. Tamante යමක් කෙනෙකුට අවබෝධ වෙන විදියට විමර්ශනශීලීව දේශනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තමයි ওই ශ්‍රමණ බවත් ගෞතමයන්ට තියෙන්නේ. හැබැයි තවත් එක කාරණයක් තියෙනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔය දේශනාව කරනකොට යම් කිසි කෙනෙක් ඔය දේශනාව අහගෙන ඉඳලා හරියට පිළිපැද්දොත් ඒකාන්තයෙන්ම දුක් කෙලවර කරන්න පුළුවන්. මේ ප්‍රකාශය කරනවා. ඔහොම කරගෙන යන අතරේ දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. උදේවරුේ උන්වහන්සේ පාත්‍රා සිවුරු අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. විශාලා මහනුවර නගරයේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ සිද්ධිය දැනගන්න ලැබුණා. මේ සුනක්කත් විශාලා මහනුවර පිරිස් කැඳවගෙන ඔය පිරිස් මැද ඉඳගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දොස් කියනවා. ඔය ක්‍රමයටයි දොස් කියන්නේ. මේක අහගෙන ඉඳලා සාරිපුත්ත හාමුදුරුවෝ හවස් භාගයේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න වැඩියා. උන්වහන්සේට බැඳලා පැත්තකින් ඉඳගෙන කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අර පැවිදි වෙලා හිටපු සුනක්කත් දැන් පැවිදි වෙලා වැඩි කලක් ගත වුණේ නැහැ. ඒ ඇත්තා විශාලා මහනුවර ඔය පිරිස් කැඳවගෙන ওই පිරිස් ඉදිරියේ ඉඳගෙන ඔබ වහන්සේට දොස් කියනවා. ඔබ වහන්සේට මනුෂ්‍යත්වයට වඩා ඉහළ ලොකු ඥාන ශක්තියක් ඇත්තේ නැහැ. මේ ආර්ය ඥාන ශක්තියක් එහෙම ඇත්තේ නැහැ. නමුත් ඔබ වහන්සේගේ හැකියාවක් තියෙනවා ඒ තර්කානුකූලව විමර්ශනශීලීව යමක් කියන්න. ඒ හැකියාව තියෙන නිසා මිනිස්සුන්ගේ හිත ඇද ගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඒ කියන ධර්මය යම් කිසි කෙනෙක් අහගෙන හිටියොත් අහගෙන ඉඳලා පිළිපැද්දොත් ඒ ඇත්තට ඒකාන්තයෙන්ම සසර දුක් කෙලවර කරන්න පුළුවන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්ත ඔය සුනක්කත් බොහොම ක්‍රෝධශීලී කෙනෙක්, බොහොම කේන්ති යන කෙනෙක්. ඔය හිස් මිනිස්සයා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වචනේ මෝග පුරිස. ඔය හිස් මිනිස්සයා. ඒ කියන්නේ ගුණ ධර්ම වලින් පිරිහිච්ච. ගුණ ධර්ම වලින් හිස්. ඔය හිස් මිනිස්සයා මේ තථාගතයන් වහන්සේ පිළිබඳව දුස් කියන්නේ ක්‍රෝධ සහගත සිතින්, කිපුණු හිතින්. හැබැයි මේ තථාගතයන් වහන්සේට දොස් කියනවා කියලා ඔය කියන ඇත්තා ඒ කියන්නේ ගුණයක්.
දොස් කියනවා නිඳා කරන්න කියලා ඔය ඉදිරිපත් වෙලා කරගෙන යන අතරේ එයා ඒ ඇත්ත කරන්නේ ගුණයක් ප්‍රකාශ කිරීම. මොකද්ද ගුණේ? ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දේශනා කරන ධර්මය යම් කිසි කෙනෙක් අහලා පිළිපැද්දොත් ඒකාන්තයෙන්ම දුක් කෙලවර කරන්න පුළුවන්. ඉතින් ඒත් ඒ ගුණයක් කියන්නේ. බලන්න සාරිපුත්ත මේ සුණක්කත්තට තථාගතයන් වහන්සේගේ ගුණ තේරුම් ගන්න බැරි වුණානේ. අරහං සම්මා සම්බුද්ධෝ අරහං කියන ගුණය මා තුළ තියෙනවා කියලා තේරුම් ගන්න බැරි වුණා. දැන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධයි අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි. යහපත් වූ ගමන් ඇති නිසා සුගතයි. සියලු ලෝකයන් තත්වාකාරයෙන් දැනගත් නිසා ලෝකවිදු. අනුත්තර පුරුෂ ධම්ම සාරති පුරුෂයන් දමනය කිරීමට අනුත්තර වූ සාරතිය ක්‍රියදුරේ. සත්තා දේව මනුස්සානං දිව්‍ය මනුෂ්‍යයින්ට ශාස්ත්‍රූයි. මේ කියන ගුණාංග මේ කියන ගුණ මා තුල තියෙන මේ ගුණ මේ සුණක්කත්තට තේරුම් ගන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි සාරිපුත්ත මා තුල තියෙන තවත් ධර්ම කාරණා මේ ඇත්තට තේරුම් ගන්න බැරි වුණා. ඉදිරි විදඥාණය මට පුළුවනි එක්කෙනෙක් හැටියට මේ හිටියත් පුරුෂයන් රාශියක් මෙතන ඉන්නවා වගේ බුදුවරුන් රාශියක් ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්. එක පුජ්‍යලයක් ඉන්න තැන පුජ්‍යලීන් රාශියක් ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්. මට ඉර්ධිවිද ශක්තිය තියෙනවා මේ අහසේ ඇවිදින්න. අහසේ පළක් බැඳගෙන පර්යංකයෙන් ඒ කියන්නේ එරමිනිය ගොතාගෙන වාඩි වෙලා අහසේ ඇවිදින්න පුළුවනි. එහාට මෙහාට යන්න. එතකොට දියේ කිමිදෙන්න වගේ මේ පොළවේ කිමිදෙන්න පුළුවනි. බිත්ති කොයිතරම් තිබුණත් පවුරු තිබුණත් කොයිතරම් ඒ බිත්ති පවුරු සිදුරු කරගෙන එහා පැත්තට යන්න පුළුවන් ඒවට හානියක් නොකර. මේ විදිහේ ඉර්ධිවිදක් ඥානයක් මට තියෙනවා. ඒ ඇත්තට මේක තේරුම් ගන්න බැරි වුණානේ. මට තියෙනවා ඥාන ශක්තිය දිබ්බසෝත ඥාන. කොයිතරම් ඈත ඉඳගෙන දිව්‍ය බ්‍රහ්මයන් කරන ප්‍රකාශන, මිනිසෙන් කරන ප්‍රකාශන කොයිතරම් ඈත ඉඳගෙන කරත් ඒවා අහන්න පුළුවන් කනක් තියෙනවා. ඒකට කියනවා දිබ්බසෝත කියලා. ඒ දිබ්බසෝත ඥානය මට තියෙනවා. නමුත් මේ සුණක්කත්තට ඒක තේරුම් ගන්නත් බැරි වුණා. මට තියෙනවා තවත් ඥාන ශක්තියක් පරචිත්ත විඥාන ඥාන ශක්තිය. අනුන්ගේ සිත් දැනගන්න ඥාන ශක්තිය. සමහර කෙනෙකුට විවිධාකාර සිත් පහළ වෙනවා. ඉතින් ඒ සිත් පහළ වෙච්ච අය මා ළඟට එනකොට ඒ ඇත්තට ලෝභ සහගත සිතක්ද ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ද්වේෂ සහගත සිතක්ද ඇති වෙලා තියෙන්නේ. මුලා වෙච්ච සිතක්ද තියෙන්නේ. එහෙමත් නැත්නම් හැකුළුණු සිතක්ද තියෙන්නේ. එහෙමත් නැත්නම් විසිරිච්ච සිතක්ද තියෙන්නේ. ওই විදියට ළඟට එන පුජ්‍යලයාගේ සිත් පිළිබඳව දැනගැනීමේ ශක්තිය මට තියෙනවා. පරචිත්ත විඥාන ඥානය. ඒත් මොන විදියටද හිතන්නේ හිතන හැම දෙයක්ම තේරුම් කර ගැනීමට දැනගැනීමේ ඥාන ශක්තියක් තියෙනවා. නමුත් බලන්න මේ සුණක්කත්තට මේක තේරුම් ගන්න බැරි වුණා. ඉතින් යම් කිසි කෙනෙක් මේ විදිහේ ඥාන ශක්තියක් තියෙන මා පිළිබඳව මේ විදිහේ අවබෝධයක් ලබාගෙන තියෙන මා පිළිබඳව යම් කිසි කෙනෙක් ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ට උත්තරී මනුෂ්‍ය ධම් උසස් මනුෂ්‍ය ධර්මයක් නැහැ කියලා කියනවනම් ඒ ඇත්ත ඒ මතයේම එල්ලිලා ඉන්නවනම් ඒ අදහස ඒ ඇත්ත අතහරින්නේ නැත්නම්
ඒ පුජ්‍යලයා මලාට පස්සේ යතා භතං නික්කිත්තු ඒවං නිරේ. හරියට කරගහගෙන ආපු වරක් බිමින් තියන වගේ කෙලින්ම අපායේ. සාරිපුත්ත තථාගතයන් වහන්සේට තියෙනවා බල 10ක්. ඒවට කියනවා දස බල කියලා. ඒ බල 10කින් යුක්තයි තථාගතයන් වහන්සේ. ඉද සාරිපුත්ත ථානංච ථානතෝ අට්ඨානංච අට්ඨානතෝ යතහ භූතං පජානාති. සාරිපුත්ත තථාගතයන් වහන්සේ හේතුව හැටියට දකිනවා. අහේතුව හැටියට දකිනවා. යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වීමේ හේතුව තථාගතයන් වහන්සේ දන්නවා. ඒ ශක්තිය තියෙනවා. යම් දෙයක් සිද්ධ නොවෙනවා නම් ඒ නොවීම තථාගතයන් වහන්සේ දන්නවා. ථාන කියලා කියන්නේ යම් කිසි දෙයක් වීමට හේතුව. සෝවාන් ඵලයටපත් වෙච්ච ඇත්තා අපායගාමී වැරදි කරන්නේ නැහැ කියන බව ඊට හේතුව තථාගතයන් වහන්සේ දන්නවා. සෝවාන් වෙච්ච ඇත්තාටින් සිදු නොවන දේවල් සිදු නොවීමට හේතුව තථාගතයන් වහන්සේ දන්නවා. ඉතින් ඒ විදිහට ඒ යම් දෙයක් සිදුවීමේ හේතුව අහේතුව දෙක උන්වහන්සේ නියමාකාරයෙන්ම යථා භූතං පජානාති නියමාකාරයෙන්ම දන්නවා. ඒක එක තථාගත බලයක්. අනිත් කාරණය අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසු හේතුසු විපාකං යථා භූතං පජානාති. අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිති කර්මවල විපාක ඒවයි හේතු නියමාකාරයෙන් බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ කර්ම විෂය කියන එක පින්වත්නි බොහොම ගැඹුරු එකක්. අපට ඒක තේරුම් ගන්න හිතා ගන්න අමාරු තරම් සමහර දේවල්. දැන් විභංග ප්‍රකරණේ මේ බුද්ධ ගුණයම මේ දස බල වලින් මේ බුද්ධ ගුණයම මේ කර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය විදහා දක්වන 16 ආකාරයක් තියෙනවා 16ක්. විභංග ප්‍රථම ලක්ෂණට බොහොම පැහැදිලිව කාරණා 16ක් විස්තර කරලා තියෙනවා මේ එකම ගුණය. බුදුහාමුදුරුවෝ කර්ම කොහොමද මේ තේරුම් අරගෙන තියෙන්නේ මොන විදියටද කියලා. ඔය උපදී කාල ප්‍රයෝග කියන ඔය කාරණා වෙනස් වෙන හැටි ඒ හේතුන් නිසා යම් විපාක නොදී යන හැටි බොහොම පැහැදිලිව ඒ විභංග ප්‍රකරණේ විස්තර කරලා තියෙනවා. ඒ විස්තර මේ වෙලාවේදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. කැමති කෙනෙකුට ওই ධර්ම සාකච්ඡාව කරන වෙලාවේදී එහෙම ප්‍රශ්න කරන්නත් පුළුවන්. එතකොට මේ කර්ම විෂය පිළිබඳව කම්ම විෂයෝ අචින්තේයෝ නචින්තිතබ්බෝ මේ කර්ම විෂය කියන එක නොහිතිය යුතු එකක්. ඒක හිතන්න යන්න එපා. මොකද බුදුවරේ කැරෙන සාමාන්‍ය ශ්‍රාවකෙක් ඕයි ගැඹුරට හිතන්න ගියොතින් උමතු වෙනවා හැරෙන්න ඒකේ පිළියමක් මේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒකයි. දැන් සමහර විට ප්‍රාණඝාත කුසලයේ කරනවා 5 දෙනෙක් එකතු වෙලා. ඔය 5 දෙනාට ලැබෙන විපාක 5 ආකාරයක් වෙන්න පුළුවන්. දානයක් දෙනවා එකතු වෙලා 5 දෙනෙක් එකතු වෙලා. ඒ දානෙ දෙනවා 5 දෙනා එකතු වෙලා. නමුත් විපාක ලැබෙනකොට 5 ආකාරයකින් විපාක ලැබෙන්නේ. ඉතින් ඔබ තේරුම් ගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. සමහර විට ඔය එකතු වෙච්ච 5 දෙනා එක්කෙනෙක් ලෝභ සහගතව එකතු වෙන්න පුළුවනි. තවත් කෙනෙක් අනිත් පැත්ත කියපු නිසා එකතු වෙන්න පුළුවනි. තවත් කෙනෙක් කිසිම හැඟීමක් නැතුව එකතු වෙන්න පුළුවනි. ওই විදියට ඔය ආභ්‍යන්තරික తত্ত্বය අනිත් අයට තේරුම් ගන්න බෑ. ඒ ක්‍රියාව හොඳයි. දානමය පින්කම. ඒ පින්කමට ඉදිරිපත් වෙච්ච පිරිස විවිධාකාරයෙන් මානසික මට්ටම් ඇති කරගෙන
ඉතින් ඒක තේරුම් ගත්තේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට තමයි මේ කර්ම ශක්තියින් පිළිබඳව හරියටම හේතු විපාක නියමාකාරයෙන් පැහැදිලි කර දෙන්න පුළුවන් වෙන්නේ. ඒක උන්වහන්සේට තිබිච්ච ඥාන ශක්තිය. අනිත් කාරණය තමයි තථාගතෝ සබ්බත් ගාමිනින් පටිපදං යතා භූතං පජානාති. තථාගතයන් වහන්සේ සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ යන තැන සමහර කර්ම කරලා මේ කර්ම කරාම ඒ ඇත්තෝ මේ සුගතියට යනවා. මේ කර්ම කරපු අය මේ විදිහේ කර්ම කරපු නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා. මේ විදිහේ කර්ම කරපු නිසා මේ ප්‍රේතාත්ම භාවයක් ලබලා තියෙනවා කියලා ඒ පුජ්‍යලයින්ගේ කර්ම ශක්තියින් අනුව ඒ යන තැන පිළිබඳව නියමාකාරයෙන් අවබෝධයක් තියෙන්නේ තථාගතයන් වහන්සේට. ඒක තමයි සබ්බත් ගාමිනී පටිපදා කියලා කිව්වේ. අනිත් කාරණේ තමයි තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ මේ නොඑක් ධාතු ලෝකය නියමාකාරයෙන් දන්නවා. අනේක ධාතු කියලා කියන්නේ ධාතු කියලා කියන්නේ ඒ වස්තුන්ගේ ස්වභාවය. දැන් චක්කු ධාතු කියලා කියනවා රූප දකින ස්වභාවය තමයි ඇහි තියෙන්නේ. ඒකට කියනවා චක්කු ධාතු කියලා. ඊළඟට පෙනෙන ස්වභාවය නිසා රූප ධාතු කියලා කියනවා. ඊළඟට සෝත ධාතු ඔය ආදී වශයෙන් එහෙම විස්තර කරලා තියෙනවා. ඒ වස්තුන්ගේ ස්වභාවය අනුව ධාතු කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක මේ වස්තුන් එකින් එකට වෙනස්. ලක්ෂණ වශයෙන් එකින් එකට වෙනස්. ඒ නිසා තමයි අනේක ධාතු නානා ධාතු කියලා කියන්නේ. ලෝක කියලා කියන්නේ මේ කැඩෙන බිඳෙන නිසා මේ ලෝකය කියලා කියන්නේ. කැඩෙන ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. කැඩී බිඳී යන නිසා ලෝකය කියනවා. දැන් අපේ ශරීරයට ලෝකය කියනවා. ඒ ලෝකය කියලා කියන්නේ මේ කැඩෙන බිඳෙන නිසා. ඒක හැම දෙයකටම පොදු ලක්ෂණයක්. ඉතින් මේ අනේක ධාතු නානා ධාතු ලෝකය වෙනස් ආකාර ස්වභාවයන් දන්න ලෝකය නියමාකාරයෙන් දැනීමේ ශක්තිය තථාගතයන් වහන්සේට තියෙනවා. ඒක තථාගත බලයක්. ඊළඟට තථාගතෝ සත්තානං නානාදි මුක්තිකතං යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ සත්වයන්ගේ නානාදි මුක්තිකතාව. දැන් අදිමුක්ති කියලා කියන්නේ අදහස. අදිමුක්ති කියන්නේ අදහස. නානාදි මුක්ති කියලා කියන්නේ විවිධ අදහස්. එක එක්කෙනාට විවිධ අදහස් තියෙනවා. සමහරුන්ට තියෙන අදහස් සත්ව ඝාතන කරන, අනුන්ට හිංසා කරන අදහස් තියෙනවා. අනුන්ගේ දේ කඩා වඩා ගන්න අදහස් තියෙනවා. කාමයේ වරදවා හැසිරීමේ අදහස් තියෙනවා. අනිත්‍ය මුලා කරන විදිහේ අදහස් තියෙනවා. එතකොට වැරදි මාර්ග වලට පෙළඹවීමේ අදහස් තියෙනවා. අනිත් අයට විපත්තියක් කරදරයක් කිරීමේ අදහස් තියෙනවා. ඉතින් ওই විදිහට ඕවට කියන්නේ හීනාදි මුක්ති. හීනාදි මුක්ති කියන්නේ පහත් විදිහේ අදහස්. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා ප්‍රණීතාදි මුක්ති කියලා. දැන් සමහරුන්ට අදහස් තියෙනවා අනුන්ට උදව්පකාර කරන අදහස්. අනුන්ට හිංසා නොකරන අවිහිංසාවාදී අදහස්. දෙමව්පියන්ට අපෝපස්ථාන කරන අදහස්. ඒකම ගිලනුන්ට උපස්ථාන කරන අදහස්. ඒව තමයි ප්‍රණීතාදි මුක්ති කියලා කියන්නේ. එතකොට සත්වයින්ට තියෙන ওই විවිධ අදහස් බුදුරජාණන් වහන්සේට දැක ගන්න පුළුවන්. ඒක තමයි සත්තානං නානාදි මුක්තිකතං යතහා භූතං පජානාති නියමාකාරයෙන් දැනගන්නවා. හයවෙනි තථාගත ගුණය තමයි තථාගත බලය. තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යතහ භූතං පජානාති. අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුජ්‍යලයින්ගේ ඉන්ද්‍රිය අඩු වැඩිකම තේරුම් ගන්නවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඔය ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ඔය ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය. මේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ඒවත් ඉන්ද්‍රිය තමයි.
ඒකම තවත් ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඔය සද්ධා ආදී කාරණාවලටත් ඉන්ද්‍රිය කියලා කියනවා. මොකද දැන් ඔය ඉන්ද්‍ර කියලා කියන්නේ අධිපතිය කියන තේරුමනේ. ඉන්ද්‍ර කියන්නේ අධිපතිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපතිත්වයේ දරන නිසා ඉන්ද්‍රිය කියලා කියන්නේ. දැන් රූප දකින්න ඇහැ අධිපතිත්වයේ දරනවා. ඒක නිසා චක්කු ඉන්ද්‍රිය කියනවා. ශබ්ද අහන්න කන අධිපතිත්වයක් දරනවා. ඒ නිසා සෝතින්ද්‍රිය කියලා කියනවා. ওই විදියට ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරනවා ඒ අවයව අධිපතිත්වයක් ඒ කාරණයට දරන නිසා. ඒ වගේම සද්ධා ආදී ඉන්ද්‍රියත් අධිපති බවක් දරනවා. ඒවයි ආධිපත්‍යයක් තියෙනවා. ඒ නිසා දැන් ශ්‍රද්ධාව නැත්තම් මොනව පින්කමක්වත් කරන්න බෑ. මේ බණ අහන්නේ ශ්‍රද්ධාව නිසා. දානයක් දෙන්නේ ශ්‍රද්ධාව නිසා. මේ කර්මඵල විශ්වාසය තියෙනවා. මේ යහපත් දෙයක් කරන්න යහපත් දේ අගය කිරීමේ හැඟීම තියෙනවා. ඒ හොඳ දෙයක් කරන්න බලයක් නිසා අධිපතිත්වයක් දරන නිසා ශ්‍රද්ධාවට ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරනවා. විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. ඉන්ද්‍රිය පහ. එතකොට ඔය ඉන්ද්‍රිය වල අඩු වැඩිකම් සමහරුන්ගේ තියෙනවා. සමහරුන්ට ශ්‍රද්ධාව වැඩි, සමහරුන්ට ප්‍රඥාව වැඩි, ශ්‍රද්ධාව අඩුයි. ඉතින් ඔය සමානත්වයක් තියෙන්න ඕන. දැන් ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් ඒක හොඳ නැහැ. මොකද එතන කපටිකමක්, කෛරාටික ස්වરૂපයක් ඒ පුජ්‍යලයා තුලින් දකින්න ලැබෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව හොඳටම අඩු වුණොත් එතන දකින දෙයට පහදින ස්වභාවයක් තියෙනවා. ඒකත් හොඳ නැහැ. හරියට මේක කරත්තේ වගේ යන්න ඕන. කරත්තේ රෝද දෙක සමාන වුණු තිබුණොත් හරියට යන්න බෑ. එක රෝදයක් පුංචි වෙලා අනිත් රෝදේ ලොකු වුණොත් ඒ ගමන කෙරෙන්නේ නැහැ. ඒ කරත්තේ හරියට යන්නේ නැහැ. ඒ වගේ මේවා සමානව තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට ඥාන ශක්තියක් තිබුණා ඒ පුජ්‍යලයාගේ ඉන්ද්‍රියයන්ගේ මොහුකුරා ගිහි ස්වરૂපයේ තේරුම් ගැනීමට. මේ ඇත්තගේ ශ්‍රද්ධාව බලවත් වෙලා තියෙනවා. මේකට ගැළපෙන ධර්ම දේශනාව මේකයි. මේ ඇත්තගේ සති ඉන්ද්‍රිය වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඇත්තට ගැළපෙන ධර්ම දේශනාව මේකයි කියලා ඒ පුජ්‍යලයාගේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන්ගේ මුහුකුරා ගිය බව තේරුම් අරගෙන ඊට ගැළපෙන ධර්ම දේශනා කරනවා. ඒ නිසා ඒ ධර්ම දේශනාව බොහොම සාර්ථක වෙනවා. බුදුරජාණන් වහන්සේට තිබිච්ච විශේෂ ඥාන ශක්තිය. හත්වෙනි තථාගත බලය තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනං සංකිලේසං ඕදානං උත්ථානං යතා භූතං පජානාති. තථාගතයන් වහන්සේ ධ්‍යාන විමුක්ඛ කෙලෙස් වලින් මිදීම, සමාධි සමාපatti ඒවා කෙලෙස් වලින් සංකිලේසං ඒවා කෙලෙසෙන හැටි, වෝදානං විසුදුවන හැටි, උත්ථානං එව නැගී සිටින හැටි යථා භූතං පජානාති නියමාකාරයෙන් දන්නවා. ඒක බුදුරජාණන් වහන්සේට තිබිච්ච විශේෂ ඥානයක්. ඒකම අටවෙනි ගුණය තථාගතෝ අනේක විහිතං උබ්බේ නිවාසං අනුසරති. නොඑක් අනේක විද වූ పూర్වේ නිවාස සිහි කරනවා. දැන් අනිත් ශ්‍රාවකයන් වහන්සේලාට එක්තරා ප්‍රමාණයක් අතීත ආත්ම භාවයන් සිහි කරන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ එක ආත්ම භාවයක්, ආත්ම දෙකක්, තුනක්, හතරක්, පහක්, ওই විදිහට 10ක්, ඊළඟට 20ක්, 30ක්, 40ක්, 100ක්, ලක්ෂයක්, ওই විදිහට කල්ප ගණනක් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් අතීතයට උන්වහන්සේට పూర్ව જાතියෙන් සිහිපත් කරන්න පුළුවන් ශක්තියක් තිබුණා. ඥාන ශක්තියක්. ඒ තරම් ඕන තරම් අතීතයට උන්වහන්සේට හිතන්න පුළුවන්. ඒ ඥාන ශක්තිය අතීතයට විහිදෙව්වහම සමහර විට එකින් එකට නෙවෙයි මෙතන ඉඳලා ආත්ම භාව 10ක් එක සැරේට පන්නලා දවසක් එක අවස්ථාවක් හිතන්න ඕනේ කියලා කල්පනා වුණොත් එතන බලන්න පුළුවන්. ඒ ආත්ම භාවයේදී මම මේ අහවල් නමින් අහවල් දෙමව්පියන්ට දරුව අහවල් ගමේ උපන්න කියලා ඒ සියලුම විස්තර උන්වහන්සේට දකින්න පුළුවන් ඥාන ශක්තිය. ඒක තමයි උබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ. උබ්බේ නිවාසානුස්මෘති ඥානය.
ඊළඟට 9 වෙනි බුද්ධ ගුණය තමයි චුති උත්පත්ති දන්නා නුවණ. සත්වයෙන් මෙතනින් මලාට පස්සේ මේ අහවල් තැනයි උපන්නේ. ওই විදියට හරියට මේ ගෙවල් දෙකක් මැද කෙනෙක් පුජ්‍යලයක ඉන්නකොට එක ගෙයකින් මාරු වෙලා පිටත් වෙලා අනිත් ගෙය ඇතුල් වෙන පුජ්‍යලයන් දකින්න වගේ බුදුරජාණන් වහන්සේට මේ ආත්ම භාවයෙන් කෙනෙක් චුති වෙලා අනිත් ආත්ම භාවයේ උත්පත්තිය ලබන හැටි දකින්න පුළුවන් ඥාන ශක්තියක් තිබුණා. ඒක තමයි චුති උත්පත්ති ඥානය කියලා කියන්නේ. 10 වෙනි ඥානය තමයි ආශ්‍රවක්ෂය කරක් ඥානය. මේ සියලු කෙලෙසුන් නැති කිරීමෙන් මේ සම්පූර්ණ කෙලෙස් නැති කරලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දෙක ලබා ගත්තා කියන ඥාන ශක්තිය. ඒක තමයි ආශ්‍රවක්ෂය ඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්ත බලන්න මේ තථාගතයන් වහන්සේට මේ දස බලයක් තියෙනවා. මේ තථාගත දස බලයන් මේ ගුණයවත් සුණක් අත්තට තේරුම් ගන්න බැරි වුණානේ. සුණක් අත්තට මේ දස බලය තේරුම් ගන්න බැරි වුණා. යම් කිසි පුජ්‍යලෙක් මේ ඥාන ශක්තිය ලබාගෙන තියෙන මා පිළිබඳව ප්‍රකාශයක් කරනවා නම් ඒ ඇත්තට උසස් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ඥාන ශක්තියක් නැහැ කියලා ඒ පුජ්‍යලයා තර්කයෙන් විමර්ශනයෙන් තමන්ගේ ලැබිච්ච ප්‍රතිභාණයෙන් අවබෝධයෙන් යමක් කෙනෙකුට කියනවය ඒ කීම නිසා අනිත් අයගේ හිත ඇද ගන්නවය ඒ හැරෙන්න විශිෂ්ට ඥානයක් නැtei කියලා කෙනෙක් කියනවා නම් ඒ සිත ඒ දෘෂ්ටිය ඒ අදහස අත්හැරියේ නැත්තම් ඒකම දරාගෙන ඉන්නවා නම් ඒ පුජ්‍යලයට ලැබෙන ප්‍රතිඵලය තමයි යතහවතං නික්කිට්ඨෝ එවං නිරේ. ඔසවගෙන ආපු බරක් හරියට බිමින් තියනවා වගේ කෙලින්ම අපාය ඉපදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට වදාරනවා ආයස්මත් සාරිපුත්ත චත්තාරිමානි සාරිපුත්ත තථාගතස්ස වේසාරජ්ජාන. සාරිපුත්තය තථාගතයන් වහන්සේගේ වෛශාරද්‍ය ගුණ 4ක් තියෙනවා. විසරද ගුණ 4ක් තියෙනවා. දැන් විසරද කියලා වචනය මෙයත් අහලා තියෙනවා. විසරද කියලා කියන්නේ බය නැතිකම. එක්තරා විදිහකට කියනවා නම් බය නැතිකම. ඒ බය නැතිකම කියන්නේ දැන් සමහරු මේ කයේ තියෙන ශක්තිය නිසා බය නැතිකමක් තියෙනවානේ. ඒක නියම බය නැතිකමක් නෙවෙයිනේ. සමහර විට ඒක අවස්ථාවක බයක් නැතිකමක් පෙන්නුවට ඇතුළතින් බයක් තියෙනවා. මේ විසරද බව කියන්නේ මේ ආධ්‍යාත්මික ගුණ වගාව තුලින් Tamanට තියෙන ශක්තිය. ඒ නිසා පිරිසක් ඉදිරියට පැකිලෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒක තමයි විසරද ගුණය කියලා කියන්නේ. මේ අර එක සූත්‍රයක තියෙනවා ගිහියෙකුගේ ගුණ පැහැදිලි වෙන සූත්‍රයක පංචහි ධම්මේ සමන්නාගතෝ උපාසකෝ අගාරං විසරදෝ අගාරං අජ්ජාවසති කියලා. කාරණා 5කින් යුක්ත උපාසකයා විසරදව ගිහිගේ වාසය කරනවා. ඔය කාරණා 5 තමයි පංචශීලය. පංචශීලය ආරක්ෂා කරගෙන ගිහියෙක් ඉන්නවා නම් ඔය ගිහියට ඕනෑම තැනකට යන්න පුළුවන් බයක් එකක් නැතුව. හිත ඇතුලෙන් ආධ්‍යාත්මික ශක්තියක් එනවා. ඒ ශක්තිය නිසා පිරිසක් ඉදිරියට බය නැතුව යන්න පුළුවන්. කාටවත් තරහ වෙන්න කාරණයක් නැහැ. ඒ ඇත්තට හිංසාවක් කරන්න කාරණයක් නැහැ. මොකද කිසියම් ගුණයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට
මේ විසරද ගුණ 4ක් තියෙන බව සාරිපුත්ත හාමුදුරුවන්ට මතක් කරනවා. බුදුහාමුදුරුවෝ සූත්‍රයේ පැහැදිලි කරනවා සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා අනවිසම්බුද්ධා. යම් කිසි කෙනෙක් චෝදනාවක් කරනවා නම් කොහොමද සම්මා සම්බුද්ධයි කියලා කියන වහන්සේ මෙන්න මේ ධර්ම අනවිසම්බුද්ධයි අවබෝධ කරගෙන නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් එහෙම කියන්න පුළුවන් මොනම පුජ්‍යලයක්වත් මේ ලෝකේ නැහැ. දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් මේ ශ්‍රමණයෙක්වත් මේ මාරයෙක්වත් මොනම කෙනෙක්වත් නැහැ මේ ලෝකේ. මේ මම සම්මා සම්බුද්ධයි කියලා කිව්වට පස්සේ දැන් ඔබ වහන්සේ මෙන්න මේ දේවල් අවබෝධ කරගෙන නැහැ කියලා අභියෝග කරන්න පුළුවන් දෙවියෙක්වත් මාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් ශ්‍රමණයෙක්වත් මාරයෙක්වත් ලෝකයේ ඇත්තේ නැහැ. ඒක එකමයි සාරාංශ ගුණයක්. කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීනා. ඔබ වහන්සේ සියලුම ආසෝ ධර්මයන් ක්ෂය කළා විනාශ කළා කියලා කිව්වත් මෙන්න මේ ආශ්‍රව ධර්ම ක්ෂය කරලා නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් අභියෝග කරන්න පුළුවන් කෙනෙක් දෙවියෙක්වත් මාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් මේ කවුරුවක් ඇත්තේ නැහැ ලෝකේ. යේකෝපනතේ අන්තරායිකා ධම්මා උත්තා. ඔබ වහන්සේ මෙන්න මේ ධර්ම පිළිපැද්දොත් ඒක අන්තරායිකයි අනුතුරුදායකයි කියලා කිව්වහම ඒ කියපුවා එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් මොනම පුජ්‍යලයක්වත් ජගතේක්වත් ලෝකේ ඇත්තේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් අන්තරාදායකයි කියලා අනතුරු ඇති වෙනවා කියලා යම් කිසි දෙයක් කිව්වා නම් ඒක එහෙම නෙවෙයි. මේ දේවල් කරාට එහෙම අනතුරක් වෙන්නේ නැහැ කියලා අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මොනම කෙනෙක්වත් ලෝකේ ඇත්තේ නැහැ. ඒ තරම් එඩිතරව නොපැකිලිව බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශන කරලා තියෙනවා අවබෝධය තුලින්. යස්සකෝපනතේ අත්තාය ධම්මෝ දේසිතෝ සෝ නනීයාති තක්කරස්ස සම්මා දුක්ඛඛයාති. ඔබ වහන්සේ තථාගතයන් වහන්සේ යම්කිසි අරමුණක් සඳහා ඒ කියන්නේ නිර්වාණ අවබෝධය සඳහා යම්කිසි ධර්මයක් දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්මය දුක් කෙලවර කිරීම පිණිස හේතු වෙන්නේ නැහැ කියලා ඒ පිළිපදින පුජ්‍යලයට දුක් කෙලවර කිරීම පිණිස හේතු වෙන්නේ නැහැ කියලා අභියෝග කරන්න පුළුවන් දෙවියෙක්වත් මාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් ශ්‍රමණයෙක්වත් කවුරුවක් ඇත්තේ නැහැ. මේක තමයි විසරද ගුණ 4. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආයුෂ්මත් සාරිපුත්තේනි ඔය සුණක්කත් කියන හිස් මිනිසයාට මේ විසරද ගුණ 4වත් තථාගතයන් වහන්සේගේ තේරුම් ගන්න බැරි වුණා. ඔය ඇත්ත ඔය මතේ හිටියොත් ඒ මතය අතාරින්නේ නැත්නම් ඔය විදිහේ මේ අවබෝධය ලබාපු මේ විසරද ගුණ තියෙන මා පිළිබඳව මිනිස් ධර්මයට වඩා ඉහළ ඥාන ශක්තියක් නැහැ කියලා කියා ඉන්නවා නම් ඒ මතේම නම් ඔහු ඉන්නේ ඒ පුජ්‍යලයට මරණින් මත්තේ කෙලින්ම අපායයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අට්ඨකෝ ඉමා සාරිපුත්ත පරිසා. සාරිපුත්තය පිරිස් 8ක් ඉන්නවා. කත්තිය පිරිස, ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුම් මහරජක පිරිස, තාවතිංස පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස. කත්තිය කියලා ශාස්ත්‍රීය කිව්ව රජවරු. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අය ප්‍රබල පිරිස්. මම සමහර විට මේ ශාස්ත්‍රීය මේ රජ පිරිස් හමු වෙන්න ගියා. ඒ රජ පිරිස් එක්ක එකට ඉඳගෙන
ඒ අයත් එක්ක යම් ධර්ම සාකච්ඡා කළා. නමුත් මට මොනම අවස්ථාවකදීවත් හිතේ කිසිම පැකිලීමක්, හිතේ බියක් සැකක් මොනම ආකාරයකවත් ඇති වුණේ නැහැ. මම බ්‍රාහ්මණ පිරිස් ළඟට ගියා. බ්‍රාහ්මණ පිරිස් කිව්වහම බුදුහාමුදුරන්ගේ කාලේ ඉතාමත්ම ප්‍රබල ත්‍රිවේද පාරප්‍රාප්ත තුන් වේදේ කෙරවරට ගිය මහා බුද්ධිමත් බ්‍රාහ්මණවරු හිටියා. ඒ බ්‍රාහ්මණයෝ නොයෙක් විදිහේ තර්ක විතර්ක කරනවා. බුදුරජාන් වහන්සේ වදාරනවා විවිධ බ්‍රාහ්මණ පිරිස් ළඟට පිරිස් එක්ක මම එකතු වුණා. ඒ පිරිස් සමග එකට වාඩි වෙලා නොයෙක් විදිහේ සාකච්ඡා පැවැත්තුවා. ඒ මොනම අවස්ථාවකවත් මට හිතට බියක් සැකක් නම් ඇති වුණේ නැහැ. නොයෙක් විදිහේ ගෘහපති පිරිස් සමු වුණා. නොයෙක් විදිහේ ශ්‍රමණ පිරිස් සමු වුණා. චාතුම් මහරජික දේව පිරිස් සමු වුණා. තාවතිංස දේව පිරිස සමු වුණා. ඒකම මාර පිරිස සමු වුණා. බ්‍රහ්ම පිරිස සමු වුණා. ඔය පිරිස් සමග එකට ඉඳගෙන යම් සාකච්ඡා පැවැත්වුවා. ඒ මොනම අවස්ථාවකදීවත් මට බියක් සැකක් නම් ඇති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච වෛශාරද්‍ය ගුණය, විසරද ගුණය මෙතෙන්දි පැහැදිලි වෙනවා. සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්ත මේ ගුණය මේ සුණක් හත්තට තේරුම් ගන්න බැරි වුණා. චතස්සෝකෝ ඉමා සාරිපුත්ත යෝනියෝ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණා උන්වහන්සේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත කාරණා එකින් එක විස්තර කරගෙන යනවා. සාරිපුත්තය මේ යෝනි හතරක් තියෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, උපපාතික කියලා. මොකන්ද සාරිපුත්ත මේ අණ්ඩජ යෝනිය කියලා කියන්නේ? අණ්ඩජ යෝනි කියලා කියන්නේ බිජු වටින් හටගන්න සත්ව යෝනිය. සත්වයන්ගේ උත්පත්තිය. සමහර සතුන් බිත්තර වලින් හටගන්නේ. එහෙම සත්ව කොටාසයකුත් ඉන්නවා. ඊළඟට ජලාබුජ කියලා කියන්නේ කවුද? ජලාබුජ කියන්නේ ඔය වැදෑමහක් සමග උපදින සතුන්. දැන් මිනිස්සෙයින් ඒකම සිව්පාවුන් වැනි සතුන් ජලාබුජ ගණයටයි වැටෙන්නේ. එහෙම සත්ව කොටසකුත් ඉන්නවා. ඊළඟට සංසේදජ කියලා තවත් කොටසක් ඉන්නවා. ඔය වතුර පල් වෙන තැන්වල, අසුචි වලවල් වල, කුණු ගොඩවල් වල එහෙම උපදින තෙතමනේ තියෙන තැන්වල උපදින සත්ව කොටාසයක්. ඒ සත්ව කොටාසයට කියන්නේ සංසේදජ කියලා. සංසේදජ යෝනිය. ඒ වගේම තවත් කොටාසයක් ඉන්න ඕපපාතික කියලා. ඒ කියන්නේ දිව්‍යයන් බ්‍රහ්මයන් වගේ පිරිස. ඒකම තවත් සමහර പ്രേත යෝනියක් ඉන්නවා. ඔය නිරේ සමහර සත්ව කොටාස ඉන්නවා ඕපාතිකව උත්පත්තිය ලබන. ඒ කියන්නේ එකවරම ඒ උත්පත්තිය ලබනවා. දිව්‍යයන් බ්‍රහ්මයන් ඒ ශරීර ප්‍රමාණය ඇතුව එකවරම එකතරකින් චුත වෙලා ඒ ස්ථානයේ උත්පත්තිය ලබනවා. සමහරට සමහර මිනිස්සු ඉන්නුත් ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ ඕපපාතික සත්වය. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට මේ සතර ඕපාතික සත්වීන් සතර යෝනීන් පිළිබඳව චතස්සෝකෝ ඉමා සාරිපුත්ත යෝනියෝ මේ යෝනි හතර පිළිබඳව පැහැදිලි කරනවා. ඊළඟට පංචකෝ ඉමා සාරිපුත්ත ගතියෝ සත්‍යයෙන් උත්පත්තිය ලබන ස්ථාන පහක් පිළිබඳව විස්තර කරනවා. නිරය, තිරච්ඡාන යෝනිය, ඒකම පෙත්තිවිසය. පෙත්තිවිසය කියන්නේ പ്രേත ලෝකය, මනුෂ්‍ය ලෝකය, දේව ලෝකය. දැන් බුදුහාමුදුරු පැහැදිලි කරනවා සාරිපුත්තේ මම දන්නවා නිරය පිළිබඳව. ඒ නිරයට යන මඟ, ඒ නිරයට යන්නේ ඇයි, මොන හේතු නිසාද කියලා නිරය පිළිබඳව, නිරයට යාමේ මාර්ගය පිළිබඳවත් ඒ පිළිබඳව හේතු සියල්ලම මම දන්නවා. ඒකම තිරච්ඡාන කිවි තිරිසන් අපාය. මේ තිරිසන් අපායට යන්නේ මෙන්න මේ අකුසල කර්මයන් කරාම මේ විදිහේ පවිතුකම් කරලා
මේ මාර්ගයේ පිළිපැද්ද නිසා තිරිසන් අපායේ උත්පත්තිය ලබනවා කියන එක මම දන්නවා. ඊළඟට මේ ක්‍රියාවන් මේ විදිහේ හැසිරීම නිසා പ്രേත ලෝකයේ උත්පත්තිය ලබනවා කියන එකත් මම දන්නවා. මේ කුසල කර්මයන් මේ ආකාරයේ කුසල කර්මයන් කිරීම නිසා මනුෂ්‍ය උත්පත්තිය ලබනවා කියන බවත් මම දන්නවා. ඒක මේ විදිහේ කුසල කර්මයන් කිරීම නිසා දේව ලෝකයේ උත්පත්තිය ලබනවා කියන බවත් දන්නවා. ඒකම මේ ධර්ම මාර්ගයන් පිළිපැදලා ඒ ආර්ය මාර්ගයේ පිළිපැදීම නිසා නිවන අවබෝධ කරගන්නවා කියන ආකාරය නිවන පිළිබඳවත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් මම හොඳ හැටි දන්නවා කියලා මේ සාරිපුත්ත හාමුදුරුවන්ට මේ ගති පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මම සමහර පුජ්‍යලීන්ගේ සිත් ගැන මගේ සිතින් හඳුනා ගන්නවා දැක ගන්නවා. ඉතින් සමහර පුජ්‍යලීන් හැසිරෙන ආකාරය අනුව ඒ ඇත්තගේ සිත්වල පළපදියම් වෙච්ච අදහස් අනුව මම මගේ සිතින් දැකලා තේරුම් ගන්නවා මේ ඇත්තනම් මේ විදිහට ජීවත් වුණොත් නරකයේ තමයි උත්පත්තිය ලබන්නේ. දැන් ඒක තවත් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. මෙහෙම හිතලා බලන්න ගිනි අඟුරු වලක් තියෙනවා. ඒ ගිනි අඟුරු වල ගිනි දැල්පත් වෙන්නේ නැති, දුම් යන්නේ නැති ගිනි අඟුරු වලක්. ඉතින් ඔය ගිනි අඟුරු වල දිහාවට ඈත ඉඳලා මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා ගිනි අඟුරු වේලිලා බොහොම ඈත ඉඳලා ඇවිල්ලා ක්ලාන්ත වෙලා වතුර පිපාසයක් තියෙනවා. ওই පුජ්‍යලයා එනවා. එනකොට ඇහැ තියෙන මිනිස්සයා ඇස් ඇති පුරුෂයෙක්, ඒ කියන්නේ හොඳට පෙනීම තියෙන මිනිස්සෙක් කල්පනා කරනවා අනේ මේ ඇත්ත මේ පාර දිගේ ওই විදියට ආවොතින්. ওই විදියටම ආවොතින් ඔය ඇත්ත මේ ගිනි අඟුරු අහවල් තැන තියෙන ගිනි අඟුරු වලට වැටෙනවා. දැන් ওই ගිනි අඟුරු වලට එතෙන්ට පාරක් තියෙනවා. ওই පාර දිගේ අර මිනිස්සයා එන්නේ. මේ ඇත්ත කල්පනා කරනවා අනේ මේ පාර දිගේ ආවොතින් නම් මෙයා වැටෙන්නේ මේ ගිනි අඟුරු වලට. ඉතින් කොහොම හරි ඊට පස්සේ දවසක බලනකොට අර මිනිස්සයා අර පාර දිගේ ඉදිරියට ඇවිල්ලා අර ගිනි අඟුරු වලේ වැටිලා බොහොම පීඩාවට වේදනාවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්තේ මමත් ඔහොම තේරුම් ගන්නවා. ඔය මිනිස්සයා මේ විදිහේ අකුසල කර්ම කිරීම නිසා ඒ ප්‍රතිපත්ති ඒ මාර්ගයේ යාම නිසා ඔය ඇත්ත අර විදියට මේ අපායේ නිරේ ඉපදිලා බොහොම දුක් විඳින හැටි මගේ සාමාන්‍ය මනස ඉක්මවා ගියේ අතිවිශේෂ ඥාන ශක්තියෙන් දකින්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මම සාරිපුත්තය මගේ සිතින් මං අනිත් සත්වයන්ගේ සිත් පිළිබඳව බලනවා. ඒ බලනකොට මට පේනවා ඒ පුජ්‍යලයා ඔය යන මාර්ගයේ ගියොතින් මහා විපත්තියක කරදරයක වැටෙනවා. ඔය ඇත්ත ඔය යන මාර්ගයේ ගියොතින් කෙලින්ම තිරිසන් අපායේ උත්පත්තිය ලබනවා. ඒක උපමාවකින් මේ විදිහට තේරුම් ගන්න. අසුචි වලින් පිරිච්ච වලක් තියෙනවා. ඔය වලට එන්න පාරකුත් තියෙනවා. යම්කිසි මිනිස්සෙක් ඈත ඉඳලා එනවා ඔය පාර දිගේ පීඩාවටපත් වෙච්ච අවුවෙන් වේලිලා බොහොම පීඩාවටපත් වෙලා ක්ලාන්ත වෙලා දිය පිපාසයෙන් එන මිනිස්සයා. ඇත්තටි මිනිස්සෙක් ওই සිද්ධිය දකිනවා. දැකලා කල්පනා කරනවා මේ මිනිස්සයා මේ මාර්ගයේ ආවොතින් නම් කෙලින්ම මේ අසුචි වලේ වැටෙන්නේ. ඔහොම කල්පනා කරනවා. ඊට පස්සේ දවසක බලනකොට ඒ ඇත්ත අර කියාපු විදියට ඒ මාර්ගේ ඇවිල්ලා අර අසුචි වලේ වැටිලා මහා වේදනාවට පීඩාවට පත් වෙලා බොහොම දුක් කම්කටොළ මැද්ද ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්තේ මම මගේ ඥාන ශක්තියෙන් පුජ්‍යලින් දිහා බලනවා. මම මගේ සිතින් අනිත්
සාමාන්‍ය පුජ්‍යලින් දිහා බලනවා. ඒ ඇත්ත යන මාර්ගය දකිනවා. මම කල්පනා කරනවා මේ ඇත්ත මේ වැඩ කරෝතින් තිරිසන් අපායේ උත්පත්තිය ලැබීමට හේතු වන මේ වැරදි කරනවා, මේ දේවල් කරනවා. මේ වැඩ පිළිවෙල මේ ඇත්ත කරගෙන ගියෝතින් කෙලින්ම සතර මේ තිරිසන් අපායේ උපදින්නේ. මගේ සිතින් අනිත් ඇත්තගේ සිත දැකලා මම හිතනවා. පස්සේදී මම විශේෂ ඥාන ශක්තිය යොමු කරලා එහෙම බලනකොට මට පේනවා ඒ ඇත්ත ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම නිසා තිරිසන් අපායේ උත්පත්තිය ලැබලා කම්කටොළු රාශියකට මැදි වෙලා ජීවත් වෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්ත මගේ සිතින් අනිත් පුජ්‍යලින්ගේ සිත් ගැන බලනකොට මට පේනවා සමහර අය යම් ක්‍රියාවලිය යෙදিলা ඉන්නවා. මම කල්පනා කරනවා මේ ඇත්ත මේ ක්‍රියාවේ යෙදিলা හිටියොතින් දිගටම මේ වැඩේ කරගෙන ගියොතින් උපදින්නේ പ്രേත ලෝකේ. ඉතින් මේ උපමාවකින් පැහැදිලි කරනවා කැලේ තියෙනවා එක්තරා තැනක බොහොම වේලිච්ච කරාටු වෙච්ච ගහක්. දැන් ඉතින් ඒ ගහ ළඟට එන්න පාරක් තියෙනවා. ඈත ඉඳලා මිනිස්සෙක් එනවා ඔය ගහ ළඟට. බොහොම පීඩාවටපත් වෙලා දිය පිපාසයෙන් වේලිලා කරාටු වෙලා ඔය ගහ දිහාවට එනවා මේ මිනිස්සයා. එනකොට ඇස් තියෙන මිනිස්සේ කල්පනා කරනවා අනේ මේ ඇත්ත බොහොම පීඩාවටපත් වෙලා වෙහෙස වෙලා දිය පිපාසයෙන් එන්නේ. නමුත් මේ ඇත්ත එන්නේ මේ පාර දිගේ ආවොත් ඉන්න මේ ගහ ළඟට කියලා හිතනවා. පස්සේ දවසක බලනකොට අර ඇත්ත අර පාර දිගේ ඇවිල්ලා කොලක් නැති වේලිච්ච කඳ විතරක් තියෙන අතු විතරක් තියෙන අර ගහ යටට වෙලා අවුවත් වැටෙනවා වේලි ඉන්නවා කිසිම සහනයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මම යම් පුජ්‍යලීන් දකිනවා. ඒ පුජ්‍යලීන් මගේ හිතින් මම ඒ ඇත්තන්ගේ හිත දිහා බලනවා. නමුත් ඒ අය කරන ක්‍රියා අනුව බලාගෙන යනකොට මට තේරෙනවා මේ ඇත්ත මලාට පස්සේ උපදින්නේ പ്രേත ලෝකේ. පස්සේ කාලෙකදී මගේ බුද්ධ ඥාණයෙන් හොයලා බලනකොට සාමාන්‍ය ඇස ඉක්මවා ගිය බුදු ඇසින් බලනකොට මට පේනවා ඒ ඇත්ත പ്രേත ලෝකේ ඉපදිලා ඊ타ත්ම දුක්ඛිත තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්ත මම මගේ හිතින් අනිත් ඇත්තන්ගේ හිත බලනවා. ඒ බලනකොට මට පේනවා සමහර මිනිස්සු සමහර පුජ්‍යලීන් යම් ක්‍රියාවලිය යෙදෙනවා. ඒ ඇත්ත ඒ යෙදෙන ක්‍රියාවන් අනුව ඒ විදිහටම ගියොතින් මනුෂ්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. මනුෂ්‍ය ලෝකේ හොඳ උත්පත්තියක් ලැබලා කිසියම් සහනයක් ලබනවා. උපමාවකින් පැහැදිලි කරනවා එක්තරා තැනක ලස්සන ගහක් තියෙනවා. බොහොම අතුපතර විහිදිච්ච පොළ හොඳට තියෙන හොඳට වැඩිච්ච ගහක්. ඒ ගහ ළඟට එන්න පාරකුත් තියෙනවා. යම්කිසි පීඩාවටපත් වෙච්ච මිනිසෙක් අවි වේලෙමින් දිය පිපාසයෙන් ක්ලාන්ත වෙලා ওই පාර දිගේ එනවා. මේ ගහ ළඟට තියෙන පාර. ඒ පාර දිගේ එනකොට ඇස්සටි මිනිසෙක් කියනවා අනේ මේ මිනිස්සයා නම් හොඳ මේ පාරෙම ගියොතින් හොඳට මේ පාර හොයාගෙන තියෙනවා මේ පාරේ ගියොතින් ඒ ඇත්ත අර ගහ ළඟට යන්නේ. දැන් ඉතින් මේ පුජ්‍යලයා ඒ ගහ දිගේ ඒ පාර දිගේ ගහ ළඟට එනවා. මේ හොඳට ලස්සන තියෙන ගහ දකින්නවා. ගහ දැක්කම ඒ ගහ යටට වාඩි වෙලා බොහොම සහනයෙන් සැනසille එතෙන්ට වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සාරිපුත්ත මම මේ පුජ්‍යලයා ගැන දකින්නෙත් එහෙමයි. ඒ ඇත්ත හොඳ ක්‍රියාවක යෙදিলা මේ හොඳ මිනිස් ගුණ ධර්ම ආරක්ෂා කරගෙන හිටිය නිසා ඒ මනුෂ්‍ය උත්පත්තියක් ලබනවා. මම සාමාන්‍ය ඇසින් නෙවෙයි බුදු ඇසින් හරියට බලනකොට මට පේනවා මේ පුජ්‍යලයා මනුෂ්‍යාත්ම භාවයක් ලබලා බොහොම සහනෙන් ජීවත් වෙනවා කියලා. ඉතින් සාරිපුත්ත මම මගේ සිතින් අනිත් අයගේ සිත් බලනකොට
මට පේනවා මට තේරෙනවා මේ ඇත්ත මේ ක්‍රියාව කරගෙන ගියොත් මේ බොහොම සහනයක් ලබනවා දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවායි. ඉතින් මේක උපමාවකින් පැහැදිලි කරනවා බොහොම ප්‍රියජනක මනරම් මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාව බොහොම ප්‍රියංකරයි. ඒ මාලිගාව ඇතුලේ ආසනයක් පනවලා තියෙනවා. ඒ ආසනයේ විල්ලූද වලින් සකස් කරලා තියෙනවා. දෙපැත්තේ රතු පාට විල්ලූද වලින් සකස් කරපු කොට්ට දෙකක් එහෙම තියලා උඩිනුත් වියනක් බැදලා බොහොම ප්‍රියංකරව තියෙන ලස්සන මාලිගාවක්. ඉතින් මේ මාලිගාවට එන පාරකුත් තියෙනවා. යම්කිසි මිනිසෙක් ක්ලාන්ත වෙච්ච පීඩාවටපත් වෙච්ච දිය පිපාසයෙන් යුක්ත මිනිසෙක් ඔය පාර දිගේ එනවා. එනකොට ඇත්තටි මිනිස්සේ කල්පනා කරනවා අනේ මේ මිනිස්සයා එන හැටි එන පාර හොඳයි. මේ පාර දිගේ ආවොත් මෙයා මේ මාලිගාවට වැටෙන්නේ. මාලිගාවට එන්නේ. ඊට පස්සේ බලනකොට ඒ ඇත්ත ඒ මාලිගාවට ඇවිල්ලා සතුටින් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සාරිපුත්ත මම දකිනවා මම අර කලින් හිතුවා වගේ අර පුජ්‍යලයා බුදු ඇසින් දකින්න බලනකොට අර පුජ්‍යලයා ඒ චර්යාවන් ඒ හැසිරීම හොඳට පුරුදු පුහුණු කරපු නිසා මේ මෙතනින් චුත වෙලා ස්වර්ගයේ උත්පත්තිය ලැබන සතුටින් ජීවත් වෙනවා දකින්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මගේ සිතින් අනිත් ඇත්තන්ගේ සිත් බලනකොට මට පේනවා මේ ඇත්ත යන මාර්ගය හොඳයි. මේ යන මාර්ගයේ පිළිපැද්දොත් ඒකාන්තයෙන්ම නිවන කරා යනවා. මෙලොවදීම චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති ලබාගෙන නිර්වාණය අවබෝධ කරනවා. ඉතින් ඒක උපමාවකින් පැහැදිලි කරනවා. සීතල දිය තියෙන පොකුණක් තියෙනවා. ඉතින් ඒ පොකුණට එන පාරක් තියෙනවා. ඉතින් ඔය පාර දිගේ අර කියාපු විදිහේ මිනිස්සෙක් පීඩාවටපත් වෙච්ච මිනිස්සෙක් ඔය පාර දිගේ එනවා. ඇත්තටම මිනිස්සෙක් ඒක දැකලා කියනවා අනේ මේ ඇත්ත යන පාර හොඳයි. බොහොම හොඳ නිවැරදි පාරේ යන්නේ. මේ පාරෙම ගියොත් ඒකාන්තයෙන්ම මේ ඇත්තට යන්න පුළුවන් අර පොකුණට. ඉතින් එහෙම කල්පනා කරලා මේ ඇත්ත ඊට පස්සේ දකිනවා මේ පුජ්‍යලයා අර පීඩාවටපත් වෙච්ච මිනිස්සයා මේ පාර දිගේ ගිහිල්ලා අර පොකුණ හමු වෙලා පොකුණට බැහැලා දියනාලා එතනින් ගොඩ වෙලා එතන කැලෑවක් තියෙනවා. ඒ කැලෑවේ ගහක් තියෙනවා. ඒ හේවනේ බොහොම සැනසille සතුටින් ජීවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මම හිතින් ඒ පුජ්‍යලයා පිළිබඳව හිතනවා කෙනෙක් පිළිබඳව හිතනවා මේ පුජ්‍යලයාගේ චර්යාවන් අනුව මෙහෙමයි කියලා. ඒකාන්තයෙන්ම අර ලස්සනට අර සීතල වතුර නාලා ගොඩ වෙලා සැනසille ඉන්න පුජ්‍යලයා වගේ ඒ ඇත්ත මෙලවදීම මේ ධර්ම මාර්ගයේ පිළිපදලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති ලබාගෙන නිර්වාණය අවබෝධ කරලා ඉන්නවා දැක්කා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා මේ සාරිපුත්ත මේ සුණක්කත් මා පිළිබඳව මේ කාරණා ටිකවත් තේරුම් ගත්තේ නැහැ. මට මේ දැනීමට මේ ලැබිච්ච දැනීම පිළිබඳව සුණක්කත් තේරුම් ගත්තේ නැහැ. ඊළඟට බ්‍රහ්මචර්යාවන් පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සාරිපුත්‍ර මේ මම අංග හතරකින් යුක්ත බ්‍රහ්මචර්යාව ඒවත් වීරිය කළයි. මොකටද මේ නිවන් සඳහා මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේදී මේ නිර්වාණ අවබෝධය සඳහා අංග හතරකින් යුක්ත බ්‍රහ්මචර්යාව වීරිය කළයි. ඒ කලේ ඒ කාලේ ඉන්දියාවේ හිටපු පිරිස් විවිධාකාරයෙන් ඔය මේ බ්‍රහ්මචර්යාවල යෙදුණා. බඹසර කියලා මේ යම් චර්යාවල යෙදුණා. නොයෙක් විදිහේ වීරියේ යෙදුණා. තපස්සි සුදන් හෝමි පරම තපස්සි. මම සාරිපුත්තේ මම මේ කෙලෙස් තවන පුජ්‍යලයන් අතරේ ඊටාම ඉහළ මට්ටමේ කෙලෙස් තවන පුජ්‍යලයක් වුණා. තවුස්වරයෙක් වුණා. ලූකසුදන් හෝමි පරම ලූකෝ මේ රූක්ෂ ප්‍රතිපදා වේදනාය අතරේ දැන් ශරීරෙට බොහොම මේ රළු වේදනා ඇති කරන පිරිස් සිටියා නිවන බලාපොරොත්තු වෙන්නේ. ඒ පිරිස අතරේ ඊ타ත්ම ඉහළින්
ශරීරයට මේ රූක්ෂ ප්‍රතිපදාව ඇති කළා. ජේගුච්චි දම්බික හෝමි පරම ජේගුච්චි. ජේගුච්චි සුදාන් හෝමි පරම ජේගුච්චි. පව පිළිකුල් කරන අය අතරේ මම ඊ타ත්ම ඉහළින් පව පිළිකුල් කරමින් ජීවත් වුණා. පයිවිත්ත සුදාන් හෝමි පරම පයිවිත්තෝ. උතුම් විවේකයෙන් යුක්ත වාසය කරෝ පිරිස අතරේ මම ඊ타ත්ම ඉහළ මේ විවේකයෙන් කාලය ගත කරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේ ශරීරයට දුක් දුන්න ආකාරය මහා දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ කාලේ හිටපු පිරිස් ඔය නිවන බලාපොරොත්තුෙන් නොඑක් විදිහේ වෘතවල මේ ඒකම නොඑක් විදිහේ දුෂ්කර ප්‍රතිපදාවල යෙදුණා. ඉතින් සමහර පිරිස් හිටියා නිර්වස්ත්‍රව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මම ඒ වෘතයත් ආරක්ෂා කරා. එතකොට මම දාන ගත්තේ අතින්. එතකොට මේ එන්න ස්වාමීනි කියලා එහෙම දානේ මේ බාර පිළිගන්නන්න හදනකොට මම එතෙන්ට යන්නේ නැහැ. ඒකත් ප්‍රතිපදාවක්. මේ එතකොට මම වෙනුවෙන්ම දානයක් පිළියෙල කරා නම් ඒ දාණය පිළිගත්තේත් නැහැ. ආරාධනා කළ දෙන දාණය පිළිගත්තේත් නැහැ. එතකොට මේ දානේ උයලා කෑම උයලා හැලිය උඩින්ම දෙන දානේ එහෙම පිළිගත්තේත් නැහැ. ඉතින් එලිපතේ ඉඳන් දෙන දානේ ඒක පිළිගත්තේත් නැහැ. ඉතින් ওই විදිහට තියෙනවා ඒ කාලේ තිබිච්ච මේක විදිහේ මේ ප්‍රතිපත්ති, මේක විදිහේ මත. ඉතින් මේ මත අනුව මේ බෝසත් අවදීදී ඒව අනුගමනය කරා. එතකොට දරුවන්ට කිරිපොවන මේ කාන්තාවක් එහෙම දාන දුන්නාම ඒ දානේ බාරගත්තේ නැහැ. ඊළඟට දාන දෙන තැන මේ සුනකයෙක් එහෙම හිටියොතින් ඒ සුනකයාට නොදී උන්වහන්සේට යමක් දුන්නොත් ඒක පිළිගත්තේ නැහැ. ඉතින් ওই විදිහට උන්වහන්සේගේ දුෂ්කර වෘත බොහොම පැහැදිලි කරනවා. ඉතින් සමහර දවස්වලට එක ගෙදරකින් එක බත් පිටක් පමණක් අරගෙන යපුණා. ඊළඟ ගෙවල් දෙකකින් බත් පිටු දෙකක් අරගෙන යපුණා. සමහරට බත් පිටු හතරක් අරගෙන යපුණා. ඉතින් ඒ කාලේ සමහර විට අමු කොළ විතරක් වැළඳුවා. තනහාල විතරක් වැළඳුවා. ඉතින් සමහර විට ඇඳුම් බොහොම කාරණා තියෙනවා. ඒ මහා සීහනා සූත්‍රයේ කියවන්න ඕන උන්වහන්සේ විස්තර වශයෙන් මේ ඒ අනුගමනය කරපු ප්‍රතිපදා ඒ සමාජයේ හොඳයි කියලා නිවැරදි කියලා හිතපු දේවල් කියාපු දේවල් උන්වහන්සේ පිළිපැද්දා. එතකොට කොයිතරම් රූක්ෂ ප්‍රතිපදාවක්ද කියලා පේනවා මේක මේ සූත්‍රයේ කියවගෙන යනකොට. ඒ කාලේ හන වැහැරි විතරක් පුරවගෙන හිටියා. ඊළඟට මේ ওই මිනියෝතා පුරේදී ඒ වයින් වස රෙදිත් පුරවගෙන හිටියා. ගස්වල පොතු වලින් හදාපු මේ පුරවන ඒකම අනුන් දිවියන්ගේ හැම මේ මුවන්ගේ හැම කුසතන වලින් හදාපු ගෝණි ඕව තමයි උන්වහන්සේ පුරවගෙන හිටියේ. ඉතින් තවත් බොහෝ විස්තර තියෙනවා මේ සූත්‍ර දේශනාවේ. ඊළඟට උන්වහන්සේ මේ කෙස්සවුල් කපන්න ගියාම ඒවා උදුරනවා. ඒ කියන්නේ ඒවා ගලවලා දානවා. ඉතින් ඒ විදිහට මේ අනුගමනය කරේ ප්‍රතිපත්ති. සමහර විට ආසනවල වාඩි වීම ප්‍රතික්ෂේප කළා. ආසනයක වාඩි වෙන්නේ නැහැ. මේ උක්කු ටිකෙන් ඉන්නවා වාඩි වෙලා ඉන්නේ උක්කු ටිකේ. ඉතින් සමහර විට ඔය කටු ගහපු ලෑලි උඩ සක්මන් කරනවා. කටු ගහපු ලෑලි උඩ හාන්සි වෙලා ඉන්නවා. එතකොට දවසට 3 වතාවක් මේ වතුරේ බහැලා ඉන්නවා. ඒ කාලේ තිබිච්ච තපස් ක්‍රම. ඉතින් සාරිපුත්ත හාමුදුරන්ට පැහැදිලි කරනවා මේ සාරිපුත්තේ මම ওই විදිහට නොඑක ආකාරයට මේ ශරීරයට බලවත් තැලෙන පොඩි වෙන දැවෙන තැවෙන විදිහේ මේ තපස් රැක්කයි. මේ ඉතින් ওই වගේ රූක්ෂ ප්‍රතිපදාවක් උන්වහන්සේ ගත කළේ. එතකොට උන්වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ වදාරනවා සාරිපුත්තේ මම ගත කරපු කටුක තාපස ජීවිතේ මේ අවුරුදු ගණනාවක් ඇඟ පුරාම දූවිලි එකතු වෙන්න ඇරියා. මේ තවුස්පතේ තියෙන බරපතලකම. එතකොට ඇඟේ දූවිලි තට්ටු බැඳිලා පතුරු ගැලවුණා. සාරිපුත්ත අවුරුදු ගණනාවක් මේ පරණ වෙච්ච තිඹිරි කණුවක් තිඹිරි ගහේ කණුවක් මේ හරියට පතුරු ගැලවෙනවා වගේ ඒ තරමට ශරීරයේ මේ දූවිලි එකතු වෙලා. ඉතින් මේ විදිහට ශරීරයට මේ දුක් දුන්නා.
මේ භව පිළිකුල් කරන තාපස පිරිසේ ඒ තාපස ජීවිතේ ගත කරද්දී උන්වහන්සේ සිහිය පිහිටුවාගෙන තමයි ඉස්සරහට ගියේ. ඒ ඉස්සරහට ගියේ එතකොට ආපස්සට යන්නේ බොහොම සිහිය පිහිටුවාගෙන. පුංචි වතුර බිඳුවක් වුණත් ඒ වතුර බිඳුවේ දයාව ඒ වතුර බිඳුවට දයාව දැක්වුවා. මොකද ඒ වතුර බිඳුවේ බොහොම පුංචි ශුද්‍ර ජීවීන් ඉන්න නිසා ඒ සතුන්ට හිංසාවක් වෙන්න එපා කියලා පවට පිළිකුල්ව මේ බිය සහිතව කාලය ගත කරා. එතකොට උන්වහන්සේ වදාරනවා සාරිපුත්ත මම වනාන්තරවල ඇතුළටම ගිහිල්ලා ජීවිතය ගත කරා. එතකොට මේ ගොපල්ලේ එහෙම නැත්නම් සතුන් මේ ඇති කරන කෙනෙක්, තනකොළ ගෙනියන්න එන කෙනෙක්, දර ගෙනියන්න ආපු කෙනෙක්, කැලෑවින මුරකාරයෙක් ඒගොල්ලෝ දකින්න ලැබුණොත් මම වනාන්තරය අතහැරලා වෙන ලැහැබකට යනවා. ඒ වනාන්තරය අතහැරලා වෙන ලැහැබකට යනවා. මිටියාවතෙන් මිටියාවතට, කඳුකටෙන් කඳුකටට එහෙම පැනලා දුවනවා. එහෙම කරන්නේ ඒ ඇත්තන්ට මාව දකින්න ලැබේවා කියලා. ඉතින් මටත් ඒ විදිහේ මේ මුන්නෝගේ සේවා කියලා හිතාගෙන මම එහෙම කරන්නේ. හරියට මේ මුවෙක් මිනිස්සු දැක්කහම මේ කැලේට පැනලා යනවා වගේ, මාරුවෙල හිමිට බය යනවා වගේ මම ඒ විදිහට මිනිසුන් හමු නොවෙන්නේ ඒ විදිහට මාරු වෙමින් ගිය අය. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ මේ උන්වහන්සේගේ දුෂ්කර ප්‍රතිපදා පැහැදිලි කරනවා මේ සෝහනට ගිහිලා නිදා ගන්න හැටි. එතකොට මම ඒ සෝහනේ කොටේට තියාගන්නේ මිනියට. එතකොට සාරිපුත්ත මේ මම ওই සෝහනේ නිදා ගන්නකොට ගොපළු දරුවෝ ඇවිල්ලා මා ළඟට ඇවිල්ලා කෙල ගහනවා. මගේ ඇඟට මුත්‍ර කරනවා, පස් වලින් ගහනවා, කනේ ඉරටුත් ගහනවා. ඒ සාරිපුත්ත මට ඒ දරුවන් ගැන තරහ හිතක් නම් නැතිුනේ නැති. මේ විදිහට උන්වහන්සේ උපේක්ෂාව පුරුදු කරලා තියෙනවා. ඉතින් ඊළඟට මේ ආහාර අඩුකම නිසා බොහොම සුළු ආහාර ප්‍රමාණයක් උන්වහන්සේ වැළඳුවේ අවස්ථාවේ. ඉතින් එතෙන්දී සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සාරිපුත්ත මම බඩේ හැම අතින් පිළිමදිනකොට කොඳු වැට peeli අතට අහුවෙන්නේ. කොඳු වැට peeli පිළිමදිනකොට බඩේ හැම තමයි අතට අහුවෙන්නේ. ඉතින් කෑම්බින් අඩුවෙන් ගත්තු නිසාම තමයි මේ தත්ත්වය උදා වුනේ. මේ කියලා බොහොම මේ ඒ දුෂ්කර ප්‍රතිපදාව පිළිබඳව මේ සාරිපුත්ත හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝට මේ බුදුරජාන් වහන්සේ වදාරනවා සාරිපුත්තය ඒ විදිහට ජීවත් වෙලා මේ ඒ විදිහට ඒ ප්‍රතිපත්ති වල යෙදিলা ඒ තරම්ම දුෂ්කර ක්‍රියාවක යෙදিলাත් මට මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය මේ විශිෂ්ට අවබෝධයක් ඥානයක් ලබා ගන්නට ලැබුණේ නැහැ. ඒකට හේතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන මේ ආර්ය ප්‍රඥාව අවබෝධ නොකිරීම නිසා. ඒකට ආර්ය ප්‍රඥාව අවබෝධ කිරීමෙන් දුකින් නිදහස් වන ඒ ආර්ය මාර්ගයේ පිළිපැදීමෙන් තමයි දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. නිසා සාරිපුත්ත සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා ඒ අය මේ වගේ මතයක් දරාගෙන ඉන්නවා. මේ වගේ අදහසක් තමයි කියන්නේ. මේ සංසාරේ සැරිසැරීම නිසා තමයි ජීවිතය පිරිසිදු වෙන්නේ කියලා. ඒගොල්ලන්ට කියන්නේ සංසාර විසුද්ධිවාදී කියලා. ඒ වාදයට කියන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සාරිපුත්ත ඉතින් ඒක එහෙමනම් මම සංසාරේ සැරිසරන්න පටන් ගත්ත ගමන මේසා දීර්ඝ කාලයක් තිස්සේ මේ යම් තැනක සැරිසරුවේ නැත්නම් ඒ වගේ තැන් තියෙන ඊටම අඩුවේ. ඒ සුද්ධාවාස දිව්‍ය ලෝකේ හැරෙන්න මේ වෙන තැනක් හොයාගන්න නැහැ. ඒ කියන්නේ සුද්ධාවාස දිව්‍ය ලෝකේ සැරිසරුවා නම් ආයේ කවදාවත් මේ ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී ඵලයට පත් වෙච්ච ඇත්තෝ එහි ඉපදින්නේ. ඒ හැරෙන්නේ වෙන තැනක් නැහැ. ඉතින් සාරිපුත්ත සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා වුන්ට මේ විදිහේ මතයක් තියෙනවා. මේ සත්‍යයෙන් පිරිසිදු වෙන්නේ ඉපදීම නිසා කියලා. පින්වත් සාරිපුත්ත ඉතින් ඒ කාරණේ එහෙමනම් මේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ මං ඉපදිච්ච නැති තැනක් සොයා ගන්නවා කියන එක බොහොම අමාරු වැඩක්. සුද්ධාවාස දෙවියන් අතර මම ඉපදුනේ නැහැ. මේ ඒ දෙවියන් අතර ඉපදුනා නම් ආපහු මේ ලෝකෙට එන්නේ නැහැ. සාරිපුත්ත සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට අදහසක් තියෙනවා මේ සත්‍යයෙන් පිරිසුදු වෙන්නේ සංසාරේ ගත කිරීමෙන් කියලා. ඉතින් එහෙමනම් මේ තරම් දීර්ඝ කාලයක් සංසාර ගමන මං ගත කරපු
ගත නොකරපු තැනක් හොයා ගන්නවා කියන එක බොහොම අමාරු වැඩක්. ඉතින් මේ විදිහට මේ ශ්‍රමණ බ්‍රාහ්මණරුන්ගේ මත බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරනවා මේ වැරදි මත. ඊළඟට උන්වහන්සේ වදානවා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා ඔවුන්ට මේ විදිහ අදහසක් තියෙනවා. මේ පුජ්‍යලයා ගත කරන මේ ඇත්තටම මේ පුජ්‍යලයා ගත කරන තරුණ කාලේ නිසා මේ කළු කේස් තියෙන මේ භද්‍ර යෞවන කාලේ නිසා ජීවිතේ මුල් අවධියේ ගෙවන කාලේ නිසා හොඳට ඥාන ශක්තිය බොහොම හොඳට තියෙනවා. ඒත් මේ ඇත්තා වයසට යනකොට ජරාවට ගිහිල්ලා මහලු වෙලා ජීර්ණ වෙනකොට අවුරුදු 80ක් 90ක් 100ක් විතර වෙනකොට ওই ඥාන ශක්තිය පිළිලා යනවා. ඉතින් ඔහොම කියනවා. නමුත් සාරිපුත්ත දැන් බලන්න දැන් මට අවුරුදු 80ක් වෙනවා. දැන් බොහොම ජරාවටපත් වෙලා මහලු වෙලා හොඳටම වයසට ගිහින් ඉන්නේ. නමුත් සාරිපුත්ත අවුරුදු 100ක් ආයුෂ තියෙන අවුරුදු 100ක්ම ජීවත් වෙන මේ හොඳට වහාම කාරණා වැටහෙන විදිහේ නොයිනින් යුක්ත හොඳ මතක ශක්තියක් තියෙන ප්‍රඥාව මේ ඊටාම හොඳට තියෙන මගේ ශ්‍රාවකයන් 4 දෙනෙක් මගේ ළඟ ඉන්නවා කියලා හිතන්න. ඒ ශ්‍රාවකයන් කොච්චර දක්ෂද කියලා කිව්වොත් හොඳට දුනු ශිල්පී ඉගෙන ගත්තු ඒ කියන්නේ ඊටාම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයක් අරගෙන බොහොම ලේසියෙන් තල්කොලයක් ඉදිරි කරගෙන යන්න විදිනවා. ඒ වගේ අර ශ්‍රාවකයන් 4 දෙනාටත් ওই විදියට අතිශය බලවත් නුවණක් තියෙනවා. ඊටාම හොඳ මතක ශක්තියක් තියෙනවා. හොඳ සිහියක් තියෙනවා. ඉතින් ඔවුන් 4 දෙනා මගෙන් සතර සතිපට්ඨානය ගැන ප්‍රශ්න ඇහුවොත් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න මට පුළුවන්. දැන් අර බ්‍රාහ්මණුරු කිව්වේ මේ තරුණ කාලේ නිසා මේ ඔය ඇත්තට ඥාන ශක්තිය තියෙනවා. නමුත් වයසට ගියාට පස්සේ ඔය ඥාන ශක්තිය නැහැ කියලා. බුදුහාමුදුරු කියනවා අර තරම් දක්ෂ සාමාන්‍ය ශ්‍රාවකයෝ නෙවෙයි. ඒ තරම්ම ඉහළ ප්‍රඥාවෙන් යුක්ත ශ්‍රාවකයෝ 4 දෙනෙක් මේ සතර සතිපට්ඨානය ගැන දිගින් දිගට මගෙන් ප්‍රශ්න ඇහුවොත් ඒ අහන ප්‍රශ්න වලට ඔක්කොටම පිළිතුරු දෙන්න පුළුවනි. එතකොට උන්වහන්සේ කියන මන් දෙන පිළිතුරු ඒ ඇත්තෝ ඒ විදිහට මතක තබා ගන්නවා. ඒ ප්‍රශ්න වෙන පැත්තකට හරවන්නේ නැහැ. ඉතින් දන්පැන් වල් දින වෙලාවෙත්, ඊතර වැසිකිලි කෙසිකිලි යන වෙලාවෙත්, නිදා ගන්න වෙලාවෙත් ওই වෙලාවන් අතහැරලා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළොත් ඉතින් උන්වහන්සේගේ දහම් පද මේ මතු කරන වචන අවසන් වෙනවා ඇරෙන්න උන්වහන්සේගේ ඥාන ශක්තියේ එහෙම අඩුවක් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අවසන් වෙන්නේ නැහැ. මේ අවුරුදු 100ක් ආශ තියෙන මේ 100ක් අවුරුදු ජීවත් ගෙවපු ජීවිතේ ගෙවාපු මේ ශ්‍රාවකයෝ අපවත් වුණා කියලා හිතන්න. ඊට පස්සේ සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ ශරීරය ඇඳක තබාගෙන හරි තියාගෙන උපස්ථාන කරද්දී තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට නම් අල්ප මාත්‍ර වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අර මේ කවුරුත් නැති වෙලා අවුරුදු 100ක් ගත ලේතු නැති වුණත් තථාගතයන් වහන්සේගේ ප්‍රඥා ශක්තියට පොඩ්ඩක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඔය ඇඳේ දිගා වෙලා අප උපස්ථාන ලැබුමින් ඉන්න වෙලාවේ වුණා. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත යංකෝ පනේතං සාරිපුත්ත සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තු ලෝකේ උපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුසානಂತಿ මමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය. සාරිපුත්තය මේ ලෝකේ යම් දෙයක් හරි විදියට කියනවා නම් මේ ලෝකේ බොහෝ දෙනාට හිත පිනිස බොහෝ ජනතාවට සුව පිනිස මේ ලොවට අනුකම්පා පිනිස දෙවිමිනිස් දෙපිරිසට යහපත සලසන යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් කරනවා කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ මා ගැනයි කියන්නේ. සම්මා වදමානෝ වදෙය්‍ය හොඳ හැටි කියන කෙනෙක් නිවැරදිව කියනවා නම් මුලා නොවෙච්ච සත්‍යයක් ලෝකේ පහළ වුණාය. ඒ පහළ වුණේ මොකටද? බහුජන හිතාය බොහෝ දෙනාට හිත පිණිස.
බහුජන සුඛාය බොහෝ දෙනාට සැප පිණිස, ලෝකානුකම්පාය ලෝකට අනුකම්පා පිණිස, අත්තාය යහපත පිණිස, හිතාය හිත පිණිස, සුඛාය සැප පිණිස. කාටද? දේව මනුස්සාන දේව මිනිසුන්ට. එතකොට දේව මිනිසුන්ට හිත වැඩ පිණිස ලෝකේ මුලාන වෙච්ච සත්වයක් පහළ වුණාය කියලා යම්කිසි කෙනෙක් නිවැරදිව කියනවා නම් සාරිපුත්ත ඒ කියන්නේ මා ගැනයි කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ඉතින් මේ දේශනාව කරාම මේ බුදුරජාණන් වහන්සේ පිටුපසින් හිටියා නාගසමාල කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ පවන් සලමින් හිටියා. එතකොට මේ ඒ නාගසමාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ආචාර්යයන් බොහොම ආශ්චර්යයි, බොහොම අద్భుතයි. ස්වාමීනි මේ ධර්ම දේශනාව මම ඇහුවට පස්සේ මගේ ඇඟේ මේ ලෝම කෙලින් වුණා. ස්වාමීනි මේ ධර්ම දේශනාවේ නම මොකද්ද කියලා. එතකොට ලෝම කෙලින් වුණා කියන එකට පාලි වචනේ ලෝමහංස. ලෝමහංස ජාතෝ කියන්නේ මේ ලෝම කෙලින් වුණා, මයි කෙලින් වුණා කියන එකයි. මේ දේශනාවේ නම මොකද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඉන්වත් නාගසමාල, එහෙනම් මේ ධර්ම දේශනාව ලෝමහංසන පර්යාය කියලා මතක තියාගන්න. ලෝමහංසන පර්යාය. එතකොට මේ මහා සූත්‍රයේට කියන නමක් තමයි ලෝමහංසන පර්යාය. බුදුරජාණන් වහන්සේ එතකොට මේ සූත්‍ර දේශනාව ওই විදිහට අවසන් කළා. ඒ නාගසමාල හාමුදුරුවෝ එතෙන්දී බොහොම සතුටටපත් වුණා. උන්වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා. එතකොට මෙතෙක් වෙලා මේ පැහැදිලි කරේ ටිකක් කෙටියෙන් මේ මහා සීනාද සූත්‍රයයි බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය, උන්වහන්සේගේ වෛශාරද්‍ය ගුණය මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා. උන්වහන්සේගේ ඥාන ශක්තිය ලබා ගැනීමටගත් ගමන් මාර්ගය, ඒ ගමන් මාර්ගයේදී එදා උන්වහන්සේ ඒ තවුසන් අනුගමනය කරමින් ගිය දුරූක්ෂ ගමන් මාර්ගයේ දුෂ්කර ප්‍රතිපදාවන් පිළිපදවත් පැහැදිලි වෙනවා. ඒ නිසා අපි මේ සූත්‍ර දේශනාවට හොඳ හැටි අහුම්කම් දීලා ඒ කාරණා අනුව සිත් යොමු කිරීමෙන් මේ පින්තුන් තේරුම් ගත්තා මේ ලෞතර බුද්ධත්වය අවබෝධ කිරීමට උන්වහන්සේ කොයිතරම් අමාරු දුෂ්කර ප්‍රතිපදාවකදී යෙදුනේ. ඒ දුෂ්කර ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරලා උන්වහන්සේ ලබාගත් ඥාන ශක්තිය මොනතරම් ශ්‍රේෂ්ඨද. ඒ ශ්‍රේෂ්ඨ ඥාන ශක්තිය ලබාගෙන ලෝකයාට දේශනා කරපු ධර්මය අපි හොඳ හැටි පිළිපැදලා අපේ ජීවිතවල තියෙන අඩුලුහුඩුකම් අඩු කරගෙන, දුරු කරගෙන, ගුණ නුවණ දියුණු කරගෙන මෙලොව සැනසෙල්ල ලබාගෙන අවසාන වශයෙන් ශාන්ත නිවන් සුවය කවුරු ප්‍රාර්ථනා කරන්නේ. අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ අකිල මල්වත්ත මහත්මයා, ඒක මහත්මිය රිෂ්ණි මල්වත්ත මහත්මිය, මෑණියන් ආදී දරුවන් ඉන්නවා. ඒ ඥාති පිරිස ඒක මේ කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන පිරිසත් ඒක රාශී කරගෙන මේ පින්කම ධර්මදේශනා මේ පින්කම අද පැවැත්වීමේදී වැදගත් අරමුණක් තිබෙනවා. අකිල මල්වත්ත මහත්මයාගේ උපන්දිනය, මේ උපන්දිනය සිහිපත් කිරීම ඊටම අර්ථවත් විදියට සිද්ධ කිරීම පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා. බොහෝ දෙනාට යහපත පිණිස, අර්ථය පිණිස මේ වැඩපිළිවෙල උපන්දින සිහිපත් කිරීම යොදාගත්තා. ඉතින් මේ තමන්ගේ උපන්දිනයේ දවසේ බුදුරජාණන් වහන්සේගේ මුවින් නිකුත් වෙච්ච වාග් ධාරාවක් මේ මහා සීහනාද සූත්‍රය. මේ මහා සීහනාද සූත්‍රයෙන් මේ අකිල මහා ඇතුළේ පිරිස බණ අහලා පවුලේ පිරිස ඒකම රැස්වෙච්ච පිරිස මේ කවුරුත් ධර්ම ශ්‍රවණය කරලා පහන් සිටිවිලි ඇති කරගත්තා. ඒ තුලින් පුණ්‍ය ශක්තියින් පහළ වුණා. ඒ පහළ කරගත් පුණ්‍ය ශක්තියින් අපි දෙවියන්ට ඥාතීන්ට අනුමෝදන් කරමු. දැන් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒකම අෂ්ට පරිස්කාර පූජා පැවැත්වීමෙන් මේ සියලු ආකාරයෙන් සිද්ධ කරගත් උදාර පුණ්‍ය ශක්තියින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ දෙවියෝ විශේෂයෙන්ම උපන්දිනයේ සිහිපත් කරන අකිල මල්වත්ත මහත්මයා ප්‍රධාන කොට ඇති මේ සෑම කෙනෙක්ම බොහෝ කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් දෙන්න එත්තාවතාච අම්හි. මේ සෑම දෙනා නමින් පරිලෝක සපත් වුණු යම් තාක් ණය පිරිසක් ඇතනම් ඒ සෑම දෙනා පින් අනුමෝදන් වී සපවත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙන්න. ධම්මේ ඥාතීනං හෝතු.
සිද්ධ කරගත්ත සීලම් පුණ්‍ය ශක්තියෙන් මේ පින්තුන් සෑම දිනාටම සාංශාරික දුක් වලින් නිදහස් ලැබිය යුතු සාන්ත නිවන් සුව පිණිස හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.